හෙලෝ ගයිස්, ඉතින් ආයිබන් කියලා පිළිගන්නවා මේක ප්‍රොඩක්ෂන්ස් එකේ තියෙන වීඩියෝ එකට. ඉතින් මේ අද වීඩියෝ එක මචං මම පොඩි මේ ගැජට් එකක් කියන USB hub එකක් ඕඩර් කරා Daraz එකෙන්. ඒ hub එක සම්බන්ධව ඒ hub එක unbox කරන්න යන්නේ vlog එකකින්. මේ hub එක unbox කරන්න යන්නේ. ඉතින් ඒ සම්බන්ධව තමයි අද වීඩියෝ එක. ඉතින් ඔයගොල්ලෝ මේ වගේ hub එකක් ගන්න එක මම පුළුවන් වුණොත් link එක දාන්නම් පල්ලයට. ඔයාලට මේ hub එක වටී කියලා හිතනවා. මම තාම කනෙක්ට් කරේ නැහැ. ඔයගොල්ලන්ට මේ කනෙක්ට් කරලා එක්ස්පීරියන්ස් කරලා ඔයගොල්ලන්ට මම රෙකමන්ඩ් එකක් දෙන්නම් මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මේ මුලින්ම අපි මේක අන්බොක්ස් කරගනිමු. මේකට මට උනේ මචං 1900 ගාණක් වගේ. මගේ ලස්සන පුරුදු මගේ මේ ආසම වැඩි තමයි අලුත් බඩුවල සුවඳ වර්ණය කරනවා. මේක සුවඳයි. මම දන්නේ මේ නරක පුරුද්දක් වෙන්නේ නැති. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ බාණ්ඩේ. හැබැයි මේ දැන් තහඩු වගේ දෙයකින් තමයි මේක හදලා තියෙන්නේ. මේ විදිහට මගේ මේන්ලි රික්වයර්මන්ට් එක උනේ මචං මේ මෙන්න මේක type C port එක. type C port එකක් ලැප් එකේ තියෙනවා. හැබැයි මචං මේ මට බෝයා මයික් එක ගහ ගන්න විදියට මම ඒක ඔයගොල්ලන්ට ෆොටෝ එකක් දාලා පෙන්නන්නම්. මගේ බෝයා මයික් එක type C කියන quality විදියට content record කරන්න පුළුවන් මේ මගේ බෝයා mic එක lap එකට connect කරගත්තා. මම lap එකට connect කරගන්න පුළුවන්. but හැබැයි මේ charger එක connect කරන cable එක මම ඔයාලට පෙන්නන්නම් ඒක. මෙතන මචං charger එක connect කරන cable එක මෙතන මේ කේබල් එකට මෙතන තමයි මේ type C එක තියෙන්නේ. ඒ බෝයා mic එකේ කෑල්ල මම ෆෝන් එකට ගහලා තියෙන. මේකත් මම පුළුවන් ෆොටෝ එකක් ගහලා ඔයගොල්ලන්ට දාන්න. මේ ඒ කෑල්ල මචං මේ mic එක කනෙක්ට් කරන කෑල්ල ගහපුවාම ගහන්න බෑ. අර charger එකේට වදිනවා. ඒක නිසා තමයි මේ මම අවුලකට භාජනය වුණේ. ඉතින් මේ මේ හිතා මේක ඕඩර් කරේ. මේකේ මේ type C එක මෙතන තියෙන්නේ. දැන් type C එක තියෙන්නේ. මට වැඩක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. SD card ගන්න පුළුවන්. මට SD card ඒව නම් වැඩක් නැහැ. USB port 4ක් තියෙනවා මේකේ. USB port 4 මට වටිනවා. මට දැන් පාවිච්චි කරන එක මට ඒක අයින් කරන්න පුළුවන්. ඒක මචං තෙමුණා මං අපි. එනිසා දැන් මලකඩ කාලා තියෙන්නේ. එතකොට මට ඒක අයින් කරන්න සිද්ධ වෙනවා. මොකද නැත්තම් මගේ USB mail port එක දැන් මේක තමයි mail port එක කියන්නේ. USB මේක තමයි female port එක. ICT දන්න කවුරු හරි ඉන්නවනම් ඒක දන්නවා ඇති. මේක අයින් කරන්න වෙනවා. නැත්තම් අර අරකේ තියෙන මලකඩ මචං මේකට අල්ලන්න බලනවා. ඉතින් අපි මේක කනෙක්ට් කරලා බලමු හොඳයිද නැද්ද කියන එක. මුලින්ම USB port එක මේක disconnect කරන්න ඕනේ. disconnect කරලා මචං මේ hub එක අයින් කරන්න වෙනවා. මේ hub එකේ අවුලක් නැහැ. බලමු මේකෙන් වැඩක් ගන්න ඉතින්. අපරාධ නේ. මේක තමයි පාරන hub. මේක මචං මම AliExpress එකෙන් ඕඩර් කරේ. මේකත් එහෙම මට වද දුන්නේ නැහැ. ගානට වැඩ ටික කරගන්න පුළුවන් වුණා. මේක මචං තෙමුණා. තෙමිලා දැන් මේ හරියන්නේ මේ සමහර පෝට්ස් දිරලා තියෙන්නේ. මේ දිරලා තියෙන පෝට්ස් අයින් කරන්න ඕනේ. නැත්තම් මේ අනිත් පෝට්ස් වලටත් ඒක යනවා කියන කතාව මම අහලා තියෙනවා. දැන් මේ පෝට් එකට ගිහින් තියෙන්නේ. මේ පෝට් එක මලකට ගාලා මේ දැන් තියෙන්නේ මේකෙන් අරකට යන්නත් ඉතින් තියෙනවා. මේක මචං පර්ෆියුම් ටිකක් දාලා හරි පිහලා දාන එක තමයි වටින්නේ කියලා මට හිතෙන්නේ. මම පස්සේ මේවා කරමු. බලමු පෝට් ටික හොඳයිද කියලා. මේ අරගේ වගේ බහින්නේ නෑ මචං ඒකට. අරගේ වගේ වලට නෑ USB port එක.
නැති වෙයි කියලා ඉන්න මම බලන්න. හයට උලින් දාලා මේක අවුලන්නේ නැහැ මචං. පෙන් එක ගාගන්න දේවල් කරගන්න පුළුවන්. අවුල් කීබෝඩ් ගන්නවා නම් සාමාන්‍ය ලැප් එක පෝට්ස් මත මචං දෙකක් තුනක් නෙන්නේ. ඒක නිසා අවුලක් නැහැ ඉතින්. වැඩ කරනවා හොඳට. දැනට හොඳට වැඩ කරනවා. මේක මචං මේ ෆෝන් එකට කනෙක්ට් කරන්න තුන ෆෝන් එකට මවුස් කීබෝඩ් දාලා වැඩ කරනවා. මේක එතන මේකේ පෝට් එකක් තියෙනවා. බොක්ස්. මේ කෑල්ල තියෙන්නේ මෙන්න මෙතන මේ ඉස්සරහ කම්පියුටර් එකට වගේ ගහනවා නම් ඉස්සරහ කෑල්ල ගහලා තමයි ගහන්න ඕනේ. මේ අවුලක් නෑ. මට මේ මයික් එකෙන් වැඩක් ගත්තෙම නෑ මම. මේකෙන් දැන් වැඩක් ගන්න පුළුවන් කියලා හිතනවා මේක නිසා. හරි ඉතින් මේ ඕගොල්ලෝ මොනවා හරි ඕඩර් කරන්න කමෙන්ට් එකක් දාන්න. මේක ක්වොලිටි භාණ්ඩයක්. දැනට අවුලක් නෑ. මම අවුලක් තිබ්බොත් ඕගොල්ලන්ට කියන්න. ඔඩියෝ අවුට්පුට් එකේ හැමදේම තියෙන ඔඩියෝ එම මේ ගහගන්න පුළුවන් අවුලක් නෑ. මගේ මූණ ඩිටෙක්ට් වෙන්න දාන්න තියෙනවා. ස්ටේබලයිසර් එක පොඩ්ඩක් පිස්සු කෙලිනවා. ඒක ගණන් ගන්න එපා. මේ ටික කියන්න තමයි මම මේ වීඩියෝ කරේ. මේ චූටි මිනි බ්ලොග් එකක්. මාව සබ්ස්ක්‍රයිබ් කරලා එක තියෙන්නේ. මේ ටික තමයි විශේෂයෙන්ම කියන්න තියෙන. ඕගොල්ලෝ මේ තව දෙයක් මචං, ඕගොල්ලෝ මේ දරාස් එකෙන් හරි ඔය ඔකෙන් හරි දේවල් ඕඩර් කරනවා නම් ඒ වගේ රේටින්ග්ස් බලලා ඉන්න. මම මේක ගද්දි මචං කස්ටමර්ස්ලා ගත්තු අය මේක ගත්තු අය මොනවද දාලා තියෙන්නේ කියන එක බලලා තමයි ගත්තේ. මේ ගොඩක් අය හොඳ කමෙන්ට්ස් දීලා තිබ්බා. මේ ඒ හින්දා තමයි ගන්න ප්‍රධානම හේතුව සහ මගේ රික්වයර්මන්ට් එක උනේ රික්වයර්මන්ට් එකට අදාළ බජට් එකකට ඒක තිබ්බා. ඒක නිසා මම ඒක ගත්තා. මේ ඒක තමයි විශේෂයෙන්ම කියන්න තියෙන්නේ. ඉතින් මම මෙතනින් වීඩියෝ එක නවත්තන්න. ඔයගොල්ලෝ හැමෝටම වීඩියෝ එක බලවට රෙස්පෙක්ට්. මේ ඉතින් තමයි කියන්න තිබ්බේ. තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ගිහිල්ලා එන්න. රෙස්පෙක්ට්.